ගියාම සල්ලි ගෙවන්න පර්ස් එක අදිනවනේ, කාසෙ හොයනවනේ, ඊටු සල්ලි ගන්නවා. මේ වැඩේ හරිම කරදරයි. නමුත් දැන් කාලේ වෙනස්ලා. ඔයා දන්නවද ඔයාගේ ඇත්තේ තියෙන ෆෝන් එක පාවිච්චි කරලා හරියට ක්‍රෙඩිට් කාඩ් එකක් වගේම ටැප් කරලා, ඒ කියන්නේ ටැප් ටු පේ සල්ලි ගෙවන්න පුළුවන් කියලා. ඔව්. මම මේ කියන්නේ මුළු ලෝකෙම ජනප්‍රිය Google Wallet එක ගැන. දැන් මේක ශ්‍රී ලංකාව අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ මොකද්ද Google Wallet කියන්නේ? ඊනම ඔයාලට කියන්නම්. ඉතින් මේ හැමදේම සරලව දැනගන්න කලින් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයාට මගේ වීඩියෝ දිගටම බලන්න පුළුවන් bell button එක press කරලා තියාගත්තොත්. සරලවම කිව්වොත් Google Wallet කියන්නේ ඔයාගේ භෞතික wallet එකේ physical purse එකේ තියෙන දේවල් digital විතර phone එකේ තියාගන්න පුළුවන් app එකක්. මේක ඔයාගේ credit debit card විතරක් නෙමෙයි flight tickets, loyalty cards වගේ දේවල් save කරලා තියාගන්න පුළුවන්. මේක වැඩ කරන්නේ NFC near field communication කියන තාක්ෂණය හරහා. ඒ කියන්නේ ඔයා කාඩ් එක මැෂින් එකට ටැප් කරනවා වගේම ෆෝන් එක මැෂින් එකට ටැප් කරලා ගෙවීම් කරන්න පුළුවන්. හැබැයි මේක පාවිච්චි කරන කලින් ඔයා දැනගන්න ඕන වැදගත් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යයෙන් NFC facility එක තියෙන්න ඕන. ඔයාගේ ෆෝන් එකේ settings වලට ගිහින් NFC කියලා search කරලා මේක on කරගන්න ඕනේ. NFC නැති ෆෝන් වල Google Wallet payment කරන්න බෑ. දෙවෙනි එක තමයි ඔයාගේ බැංකුව සහ කාඩ් එක මේකට support කරන්න ඕන. දැනට ලංකාවේ බැංකු කිහිපයක් උදාහරණයක් විදිහට commercial bank, nation trust, HNB වගේ බැංකු මේ තාක්ෂණය ලබා දෙනවා. ඔයාට එයාලගේ බැංකුවේ latest updates check කරලා බලන්න පුළුවන් එයාලගේ මේ ක්‍රමය ගැන. හැම කාඩ් එකක්ම තාම ඇඩ් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ බැංකුවෙන් පොඩ්ඩක් අනිවාර්යෙන් අහලා බලන්න. හරි. දැන් අපි බලමු මේ ෆෝන් එක දාගන්නේ කොහොමද කියලා. මුලින්ම Google Play Store එකට ගිහින් Google Wallet එක app එක දාගන්න ඕන. ෆෝන් එකට download කරගන්න ඕන. app එක open කරලා ඔයාගේ Google Wallet එකෙන් log වෙන්න පුළුවන්. ඉතින් ඔයා Play Store හෝ App Store භාවිතා කරනවා නම් ඔයා ඒක install කරගන්න ඕනේ Google Wallet කියලා search කරලා. දැන් දකුණු පැත්තේ පහළ තියෙන add wallet කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ payment card කියන එක තෝරන්න. දැන් ඔයාගේ බැංකු කාඩ් එකේ විස්තර, කාඩ් නම්බර් එක, expiry date එක, CVC ඇතුළත් කරන්න පුළුවන්. නැත්නම් කැමරාවෙන් කාඩ් එක ස්කෑන් කරන්නත් පුළුවන්. දැන් බැංකුවේ නීති රීති වලට එකඟ වෙන්න accept කරන්න ඕනේ. අන්තිමට බැංකුවෙන් ඔයාට OTP one time password එකක් එවයි. SMS එකක් විදිහට තමයි ඒක එවන්නේ. ඒක ගහලා verify කරන්න ඕනේ. ඕන්න දැන් වැඩේ හරි. දැන් ඔයාගේ කාඩ් එක ෆෝන් එක ඇතුළෙම තියෙනවා. දැන් ඉතින් කොහොමද මේ කාඩ් එකෙන් ගෙවන්නේ? ඔයා කඩේකට ගියාම කැෂියර් ළඟ තියෙන POS machine එකේ NFC සලකුණ තියෙනවද කියලා ඔයා බලන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ NFC on කරගන්න ඕනේ. ෆෝන් එක unlock කරන්න. machine එකට tap කරන්න. beep සද්දයක් එක payment එක success වෙයි. ඉන්ටර්නෙට් තියෙන්න ඕන වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට payment එක කරන්න ඉන්ටර්නෙට් ඕන වෙන්නේ නැහැ. ඉතින් මේක ආරක්ෂිතද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක ආරක්ෂිතද? තමන්ගේ සල්ලි නැති වෙයිද කියන එක. බය වෙන්න එපා. Google Wallet එක හදලා තියෙන tokenization කියන තාක්ෂණය කියන්නේ ඔයා ගෙවනකොට ඔයාගේ ඇත්ත කාඩ් නම්බර් එක කඩේට යන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් නම්බර් එකක්, virtual නම්බර් එකක් තමයි යන්නේ. ඒ වගේම ෆෝන් එක ලොක් කරලා තියෙන නිසා වෙන කෙනෙක්ට ඔයාගේ ෆෝන් එක ලැබුණත් ලොක් එක අරින්නේ නැතුව ලොකු ගණන් වලට පේමන්ට් කරන්න බෑ. මේකේ වාසි අවාසි දෙකක් තියෙනවා. පර්සි කාඩ් ගොඩක් තියෙනවනේ. ඉතින් උස්සන් අපි බලමු වාසි සහ අවාසි. වාසි තමයි පර්ස් එකේ කාඩ් ගොඩක් උස්සන් යන්න ඕන වෙන්නේ නැහැ. කාඩ් එක සීරෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ. සිකියුරිටි එක වැඩි. අවාසි තමයි ෆෝන් එකේ බැටරි බැස්සොත් ගෙවන්න වෙන්නේ නැහැ. තාම ලංකාවේ හැම කඩේකම NFC මැෂින් නැහැ. පොඩි කඩවල. හැම බැංකුවක්ම තාම සපෝට් කරන්නේ නැහැ මේ තාක්ෂණයට. ඒව තමයි අවාසි. ඉතින් යාළුවනේ Google Wallet කියන්නේ ඉස්සරහට ලංකාවේ අනිවාර්යෙන් ජනප්‍රිය වෙන දෙයක්. ඔයත් අදම try කරලා බලන්න. ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. මම reply කරන්නම්. ඉතින් මම ඔයාට අද කියලා දුන්නා
මේ Google Wallet කියන්නේ මොකද්ද? ඒක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. ලංකාවේ මොනවට බැංකු වලටද මේක වැඩ කරන්නේ කියලා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ මේක දාගන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම ආරක්ෂිතද කියලා. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝ තවත් අරන් එන්න නම් ඔයාගේ කමෙන්ට් එක ලයික් එක වටිනවා. ඒ වගේම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න.